ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේත් හැමදාම වගේ තවත් අලුත් ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක්. මේ ලෝකෙ වටේම අපි ගත්තාම දුම්රිය මාර්ග නම් හැමතැනම බලා ගන්න තියෙනවා. හැබැයි මේ දුම්රිය මාර්ග අතරින් ඒ වගේම දකින්නන්ට රාසයක් ඇති කරන දුම්රිය මාර්ග කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ලෝකෙ තියෙන භයානකම දුම්රිය මාර්ග 7ක් ගැන. මම මුලින්ම කතා කරන්නේ තායිලන්තයේ තියෙන මැකලොන් කියන මාකට් එක ගැන. ඉතින් මේ මාකට් එකේ රූපරාම වලින්ම බලන්න කොච්චරනම් භයානක දුම්රිය මාර්ගයකට මේක පිහිටලා තියෙන කියලා. මිනිස්සු මේ මාකට් එක ඇතුලේ ගමන් කරන්නේ දුම්රිය මාර්ගයේ. ඉතින් මේ කඩවල් වල ටෙන්ට් හදලා තියෙන්නේ. එහෙමත් නැත්නම් සෙවිලින් හදලා තියෙන්නේ මේ රේල් පාරට පුහුණලා. එතකොට දුම්රියක් ගමන් කරන්න ඕනේ වෙද්දි මෙයාලට මේවා අකුල ගන්න සිද්ධ වෙනවා. වෙළඳ පොලේ විකුණන බඩු භාණ්ඩ තියලා තියෙන්නේ මේ රේල් පාරටම කිට්ටු වෙන්න. ඉතින් බලන්න මේ කෝච්චි යන වීඩියෝ පටවලින් ඔයාලටම තේරෙන ඇති මේ රේල් පාරණ කොච්චර භයානකද කියලා. මොකද කවදාවත් මේ දුම්රිය මාර්ගයේ දුම්රියකට වේගෙන් නම් ගමන් කරන්න වෙන්නේ නැහැ. මොකද මේ දුම්රිය මාර්ගේ හැම වෙලේම මිනිස්සු ගැවසෙනවා. ඒ වගේම බඩු භාණ්ඩ තියලා තියෙනවා. මේ කඩවල් වල ටෙන්ට් පවා තියලා තියෙන්නේ මේ දුම්රිය මාර්ගය. දෙවෙනියට මම කතා කරන්නේ මේ බලාක්පු අතරින් යන හරි අපූර්ව දුම්රිය මාර්ගය ගැන. මේ දුම්රිය මාර්ගයේ උස කොච්චරද කියනවනම් පොළොවේ මට්ටමේ සිට මීටර් 8000කටත් වැඩි ප්‍රමාණයකින් තමයි මේ දුම්රිය මාර්ගය පිහිටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසාම තමයි මේ දුම්රිය මාර්ගයට වලාකුළු අතර යන දුම්රිය මාර්ගය එහෙම නැත්නම් cloud to the train කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් බලන්න මේක හරිම ත්‍රාසජනක අත්දැකීමක් නේද? ඉතින් ඔයාලටත් මේ අත්දැකීම ගන්න තිබ්බනම් කෙතරම් හොඳද කියලා බලන්න. ඉතින් හරි අපූර්වට කඳු වැටි කාන්තාර මැදින් ගමන් කරන මේ දුම්රිය මෙන්න cloud to the train කියන මෙන්න මේ පාලම මතින් යන්නේ හරිම අපූර්ව විදිහට. ඊළඟට අපි කතා කරන්නේ අසුමිනාමි කියන ජපානයේ පිටලා තියෙන මෙන්න මේ යකඩ දුම්රිය පාලම ගැන. ඉතින් මේ පාලම ඉතාමත් පරණ කාලේ ඉඳලා තමයි මේ විදිහට තියෙනවා කියන්නේ. ඒ වගේම මේකෙදී වෙන්න පුළුවන් අනතුර හදිසියේ හෝ අති භයානක අනතුරක් බවයි විද්‍යාඥයින් පවසලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසාම තමයි මේ ලෝකේ තියෙන අති භයානකම දුම්රිය මාර්ගයක් විදියට මේ ජපානයේ තියෙන මෙන්න මේ යකඩ වලින් හදලා තියෙන දුම්රිය මාර්ගය හඳුන්වලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දුම්රිය මාර්ගය තවත් විශේෂ වෙන්නේ හේතුව තමයි මේ දුම්රිය මාර්ගයේ මේ ගලා යන මාර්ගය තියෙන. එහෙම නැත්නම් මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන මාර්ගය තුළ මෙන්න මේ කිනි කන්ද. ජපානයේ පිටලා තියෙන මේ කිනි කන්ද හරහා තමයි මෙන්න මේ දුම්රිය මාර්ගය තියෙන්නේ. ඉතින් මෙන්න මේකත් මේ දුම්රිය මාර්ගය අති භයානක ත්‍රාසජනක දුම්රිය මාර්ගයක් වෙන්න හේතුවක් කියලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ඉන්දියාවේ පිටේ තියෙන රාමේශ්වරම් කියන දුම්රිය මාර්ගය. මහ මුහුද එහෙම නැත්නම් භයානක සාගරය මැදි මෙන්න මේ හරහා වැටලා තියෙන පාලමක් කරා තමයි මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ. ඒ නිසාම තමයි මේ දුම්රිය මාර්ගයත් අති භයානක. එහෙමත් නැත්නම් ලෝකේ තියෙන භයානකම දුම්රිය මාර්ග 7න් එකක් බවට පත් වෙලා තියෙන්නේ. හදිසි හරියන සුරක්ෂිත වුණොත් මේ දුම්රිය කෙලින්ම ඇදගෙන වැටෙන්නේ මහ මුහුදට. ඉතින් බලන්න කොච්චරනම් භයානක ගමනක් වෙනවද? මෙන්න මේ නිසාමයි මේ ඉන්දියාවේ පිටත තියෙන රාමේශ්වරම් කියන දුම්රිය මාර්ගයත් අති භයානක දුම්රිය මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. හදිසියේදී එන්න පුළුවන් අපි විශාල රළකට හිමක් නැත්නම් සුනාමි තත්ත්වයක් වගේ ආවොත් ඉතින් මෙන්න මේව හම්බුවත් මේ දුම්රියට ගමන් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් හිතන්න මේ ගමන කොච්චරනම් භයානක ඇතිද නේද? අපි කතා කරන ඊළඟ දුම්රිය මාර්ගය තමයි ඩෙත් රේල්වේ ට්‍රැක්. ඒකත් තියෙන්නේ තායිලන්තයේ. මේ තායිලන්තයේ පිටතට තියෙන ඩෙත් රේල්වේ ට්‍රැක් එක හරහා ගමන් කරන මාර්ගයත් මෙන්න මේ වගේ කඳු වැටියක් හරහා වැටිච්ච යකඩ පාලුමක් මතින් තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. මෙන්න මේ හේතුව නිසාම තමයි මේ දුම්රිය මාර්ගයත් අති භයානක. එහෙම නැත්නම් මේ ලෝකෙටම තියෙන භයානක දුම්රිය මාර්ග 7න් එකක් බවට පත් වෙලා තියෙන්නේ. අතීතයේ තායිලන්තයේ විසු මේ සිරකරුවන් විසින් මේ දුම්රිය මාර්ගය හරිම අමාරු විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේකට හේතුව මේ හෙලක් සහිත ප්‍රදේශයක තමයි මේ දුම්රිය මාර්ගය සාදලා තියෙන්නේ. ඉතින් හිතන්න මේ දුම්රිය මාර්ගේ ගමන් කරද්දී ඔයාට කොච්චරනම් අහිතට ත්‍රාසයක් දැනේද? ඉතින් මේ වගේ හේතුව නිසා තමයි මේ දුම්රිය මාර්ගයත් ලෝකේ තියෙන භයානකම දුම්රිය මාර්ග 7න් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ජකාර්ටා රයිඩ් රවුට් කියන ඉන්දුනීසියාවේ පිහිටලා තියෙන අති භයානක තවත් දුම්රිය ස්ථානයක් ගැන. ජකාර්ටා දුම්රිය ස්ථානයෙන් පටන් ගන්න මේ දුම්රිය ගමන ගාම්බීර්, මංගරායි, තානාබන් වගේ අති භයානක වනාන්තර සහිත භූමි ප්‍රදේශයකින් තමයි ගමන් කරන්නේ. මෙන්න මේ වනාන්තර කලාපවල තියෙන භයානක බව නිසාම මේ දුම්රිය මාර්ගයත් ලෝකයේ තියෙන ඉතාම භයානක වූ එක් දුම්රිය මාර්ගයක් විදිහට හඳුන්වලා තියෙනවා. අන්නේ හේතුව නිසාම ලෝක ප්‍රසිද්ධ දුම්රිය මාර්ග 7න් භයානකම දුම්රිය මාර්ගයක් වශයෙන් මේක නිල වශයෙන් පත් කිරීමට හැකියාව හම්බෙලා තියෙනවා.
ඊළඟට අපි වීඩියෝගෙන් කතා කරන්නේ මෙන්න මේ ඩෙවිල් නෝස් රේල්වේ ට්‍රැක් එක ගැන. ඉතින් මේකේ පිහිටීම නිසාම මේකට ඩෙවිල් නෝස් එහෙම නැත්නම් යක්ෂයාගේ නාසය වැනි වක්‍රාකාරව ගමන් කරන අති භයානක ඉංජිනේරුන්ගේ තාක්ෂණය මතම නිර්මාණය වෙච්ච රේල්වේ ස්ටේෂන් එහෙමත් නැත්නම් දුම්රිය හරස් මාර්ගයක් තමයි මේක. ඉතින් මේ මාර්ගයේ ගමන් කිරීමම කෙතරම් භයානකද කියනවා නම් දුම්රියේ සිටින පුද්ගලයන් ලබා ගන්නා ඒ ත්‍රාසජනක අත්දැකීම වචන වලින් නිම කරන්න බෑ. ඉතින් ඔබත් හිතන්න මෙන්න මේ වගේ මාර්ගයක ඔබටත් ගමන් කිරීමේ හැකියාවක් හම්බුණා නම් කොච්චරනම් ත්‍රාසයක් බීතියක් ඔබේ හිතටත් හැදෙයිද නේද? ඉතින් මෙන්න මේ හේතුව නිසාවෙන්ම මේ හෙල් බෑවුම් වගේ පරිසරයත් එක්කම මේ දුම්රිය මාර්ගයත් ලෝකේ තියෙන භයානකම දුම්රිය මාර්ගයක් විදිහට වාර්තා අතරට එක් වෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට නොදන්න කරුණක් දැනගන්න පුළුවන් වුණ ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ අදහස් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දිගටම හොඳ වීඩියෝස් ඉන්ට්‍රස්ට් වීඩියෝස් බලන්න අපේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා පිටු වෙලා ඉන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අදට